ඉතින් මේ තමයි අම්බුලුවාව. Hi, good morning. ඔන්න මම හිතුවා වෙනස් වීඩියෝ එකක් කරන් එන්න. මම සාමාන්‍යයෙන් ලංකාවටම travel කරනවා. ඉතින් ඒ travel කරද්දී මම travel කරපු යෝගින් කරන මුල්ම වීඩියෝ එක තමයි මේ. ඉතින් මම හිතන් ඉන්නේ අද අම්බුලුවාව යන්න. දැන් ඉන්නේ ගම්පහ මේ ඉන්න කිලෝමීටර් 96ක් වගේ තියෙනවා. ඉතින් දැන් වෙලාව උදේ 5:50 වගේ. ඉතින් අපි බලමු ඉස්සරහට මොන වගේ ඉද කියලා. යන්න පිටත් වුණා මට එන වීඩියෝ එක ගන්න බැරි වුණා මොකද කලබලෙන් ආවේ ටිකක්. ඉතින් මම දැන් යන්න පිටත් වුණා තව කිලෝමීටර් 40 ගානක් යන්න තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොම වෙයිද කියලා කාර්යය ටිකක් මොන දැන් අපි ඇවිල්ලා ඉන්නේ ගම්පොළ ප්‍රදේශයට. ඉතින් අම්බුලුවාව දැන් පේන දුර තමයි තියෙන්නේ තව කිලෝමීටර් 5ක් වගේ. ඇත්තටම එක දිගටම බයික් එක ඇවිල්ලා මහන්සි. ඉතින් අපි පොඩ්ඩක් මහන්සිය නිවෙන්න ලස්සන තැනක නැවතුවා. හේවණයි මෙතන හරි ලස්සනයි. හිතේ ඔයගොල්ලෝ පේනවා ලස්සන පාරක් තියෙනවා කඳු තියෙනවා. දැන්ට මේ වගේ මෙතන view එකක් තියෙනවා නම් කඳු එහා පැත්තෙන් පේනවා මේ ගස් වලට වැහිලා උඩට කොහොම view එකක් ඇද්ද. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා ඒ ටික බලමු. ඉතින් අපි අම්බුලුවාව නගින්න ටිකට් අරගෙන අපි උඩට යන ගමන් ඉන්නේ. ඉතින් මේ කන්ද හරිම ලස්සනයි. ඉතින් ආය කතා කරන්න දෙයක් නැහැ. මේ වගේ view එකක් තියෙනවා උඩට. මුළු ටවුන් එකම අපිට පේනවා. හරි ලස්සනට. එන පළාතක් අපිට බලා ගන්න පුළුවන්. මේ අම්බුලුවාවට තමයි යන ගමන් තාම උඩට ගියේ නෑ. තව කන්ද තියෙනවා. මේ මෙතන කන්දට ගිහිල්ලා කන්ද උඩ තමයි ටවර් එක තියෙන්නේ. අපි බලමු කොච්චර ලස්සනට පෙනේද කියලා. ඔන්න ඉතින් අපි අම්බුලුවාවට යන අතරමඟ පාරේ තියෙනවා පුංචි වැවක්. ඉතින් අපි ඒකේ බෝට්ටුවට පදින්න බෝට්ටුවක් පදින්න. ඇත්තටම ලේසි ගිහිට ලේසි නෑ මොකද මේක අවුවේ. යන්න තියෙන්නේ. ඔයගොල්ලෝ තේරෙනවා පොඩ්ඩක් නිවාඩු දවසක කෙනෙකුට නිවෙහෙන්න හිල්ලේ පැය ගණක් අවුවේ ඉඳලා යන්න පුළුවන්. සහ මේ ඔය ව්‍යායාමයක් මං හිතන්නේ මේ වැඩි ඇවිදින්න නැති අයට මේ හරි සරලයි මේ කකුල් දෙක හොම්පා ගන්න තියෙන්නේ. මේ ඉතින් ඔයගොල්ලෝ දවසක එන්න ඇත්තටම නිදහස් මේ පුදුම නිදහසක් තියෙනවා මේ අම්බුලුවාව කියන්නේ. ලස්සන පාර්ක් එකක් තියෙනවා. ඊට පස්සේ බෝට් සර්විස් එකක් තියෙනවා. බෝට්ටු පදින්න පුළුවන් ඕගොල්ලන්ට. ඊට පස්සේ මෙතන view එක පුදුම ලස්සනයි. එහා පැත්තෙන් ඕගොල්ලන්ට පේනවා ඇති කඳු කන්දි විතරමයි පේන්නේ. ඒත් එක්කම පල්ලෙහා බැලුවම අපිට පේනවා නගර සම්පූර්ණයෙන්ම පේනවා. ඉතින් හරි ලස්සනයි. සමහර පැතිවලට මීදුම බාලා තියෙනවා. සමහර පැතිවලට නෑ. දැන් අපිට පැහැදිලිව පේන්නේ නෑ මීදුම හින්දා. ඉතින් ගොඩක් ලස්සනයි. මම හිතන්නේ තව හෙවන්න තියෙන වෙලාවක ආවනම් මේක හරිය නිදහසේ පදින්න පුළුවන්. නෙතට නුහුරු කඳුල නෙතුපියන් වස. ඉතින් මේ දින අම්බුලුවාවේ බුද්ධ මන්දිරය පොඩියට හදාගෙන යනවා. ඉතින් මේ වැඩේ ඉන්නේ බෝධීන් වහන්සේ. ඉතින් මේ වගේම මෙතන තියෙනවා ක්‍රිස්තියානි දේවස්ථානය. ඒ වගේම මෙතන හින්දු ආගමික කටයුතු කරන ස්ථානය. ඒ වගේම තියෙන මෙතන පල්ලිය. සර්වාගමික ස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔන්න ඉතින් දැන් අපි අම්බුලුවාවට ආවා. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන view එක. සෑහෙන ප්‍රදේශයක් බලා ගන්න පුළුවන්. මෙතෙන්ට පේනවා කියලා තියෙනවා මහා නුවර ඒ ප්‍රදේශය ඊට පස්සේ පේනවා කියනවා මේ සෑහෙන කඳු වලල්ලක් අපිට පේනවා. පුදුම ලස්සනයි. සමහර තැන් මේ තිබුණ තියෙනවා. ඉතින් මේ තමයි අම්බුලුවාව. ඉතින් මේක හඳුන්වනවා චෛත්‍යයක් විදිහට. ඒක මේක සර්වාගමික චෛත්‍යයක් විදිහට හඳුන්වනවා. ඉතින් මේකේ උඩට අපිට යන්න පුළුවන්. ඉතින් හරි ලස්සනයි නිදහස් සංචාරකයන්ගෙන් මෙතන පිරීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලොත් එන්න පුදුම නිදහස් තැනක් සහ ලස්සන තැනක්. ට්‍රැවල් කරද්දී උපරිම නිදහස විඳින්න ඒ වගේ මේ පරිසරයත් එක්ක තියෙන හැඟීම් බෙදා ගන්න මේ හැම දෙයකම තමයි අපි එන්න ඕනේ. මනස රිලැක්ස් කරගන්න. නිවාඩු දවස් දෙකක් එනවා සාමාන්‍යයෙන් සතියකට සෙන්සුරාදා ඉරිදා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේක දවසේ ට්‍රිප් එකක් විදිහට ඇවිල්ලා යන්න. ඉතින් මේක තියෙන ගම්පොළ ප්‍රදේශයේ ගම්පොළ ඉඳලා කිලෝමීටර් 5ක් විතර දුරින් තමයි
මේ අඹුලුව පිටලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට එන්න පුළුවන් මේක බලන්න. පුදුම විදිහට ලස්සනයි. දැන් අපි බලමු උඩට ගිහිල්ලා මෙතනට මෙහෙම view එකක් තියෙනවා නම් උඩට කොච්චර ලස්සන view එකක් තියෙනවද කියලා. ඔන්න ඉතින් දැන් අපි අඹුලුවාගේ උඩට යන්න හදන්නේ. ඉතින් ඒත් එක්කම අපි ඇතුළේදී ලස්සන දෙයක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ එන්න බලන්න. ඉතින් අඹුලුවාගෙන ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ ලස්සන නිර්මාණ මිලදී ගන්න ලී කැටයන් වගේ දේවල් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඇවිල්ලා බලලා කරලා ගන්න පුළුවන්. විවිධ වර්ගයේ විවිධ දේවල් මෙතන තියෙනවා. ආගමික දේවල්, ඊට පස්සේ වෙනම කීටක් වෙනම වර්ග, සමරු පළක හැම දෙයක්ම මෙතන තියෙනවා. දැන් මේ පැත්තට આવොත් අඳුරු රඳවන ඒවා සියලු ආගම් වලට අදාළ සියලුම දේවල් තියෙනවා. ඉතින් ඒත් එක්කම බලන්න මේ අත්රූප ගත්තාම මේ වගේ විශේෂයක් තියෙනවා. මේ ඔක්කොම කරලා තියෙන්නේ මම හිතන්නේ ලීයේ. ඒත් එක්කම මේ කැටයන් හරි ලස්සනට කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දැකලා ඇති උඩැක්කියක් තියෙනවා මෙතන ගන්න. ඉතින් ඒ වගේම තමයි මේ හැයි වතුර බෝතලයක් තිබ්බම හරි ආසයි. ඔයගොල්ලෝ දැකලා තියෙනවද උණු බට වලින් හදන වතුර බෝතල. ඉතින් මේ බලන්න මේක හරි ලස්සනයි. ඉතින් මේක වතුර පුරවලා මම හිතන්නේ බොද්දි නැවුම් කෝල් විදියට භාවිතා කරන්න පුළුවන්. හරි ලස්සනයි. ඉතින් මෙතන තියෙන විවිධ වර්ගයේ දේවල් ඔයගොල්ලන්ට පුළුවන් ඇවිල්ලා බලලා කරලා ගන්න. හරියටම මුහුදු මට්ටමේ තමයි දැන් අපි ඉන්නේ මේ අඹුලුවාවේ උඩම තැන. ඉතින් මෙතන තමයි අඹුලුවාව යන්න පුළුවන් උඩරිම තැන. අපිට බලා ගන්න පුළුවන් පුදුම ලස්සන view එකක් තියෙනවා. සෑහෙන දුරකට අපිට බලා ගන්න පුළුවන් කඳු පන්ති, ඒ වගේම නගර කුඹුරු හැමදේම අපිට පේනවා. ඔන්න ඉතින් දැන් තමයි අඹුලුවාව ගිහිල්ලා ගෙදර ආවේ. දැන් වෙලාව රෑ 7:00ට කිට්ටුයි. ඉතින් සෑහෙන වෙලාවක් ගියා එන්න. මම මොකද පොඩ්ඩක් නිදහසේ ඉඳලා කරලා ආවේ. ඉතින් කියන්න තියෙන්නේ පන්සිල් පංගජ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉදිරියට travelling video වගේම short film අපි channel එක හරහා අපි ඉදිරිපත් කරන සූදානම් වෙලා ඉන්නවා. ඉතින් අපේ channel එක like කරලා එකතු වෙලා ඉන්න. සුබ දවසක්.